වේවා. ඔතන මේක තියෙනවා. ඊයක් විතර ගන්න පුළුවන්ද? ඒක පුතා එච්චර ගාණක් දෙන්න බෑ. මම පුතාට සල්ලි දෙන්නම් ගොඩක් දෙන්නම්. පුතා මේක තියාගන්න. පස්සේ ගොඩක් බඩු එකතු කරන්න මම ගොඩක් සල්ලි දෙනවා. හරිනේ? එකතු කරන්න. පුතා අතරේ පරණ බඩු ගන්නවා, බෝතල් ගන්නවා, පත්තර ගන්නවා, ප්ලාස්ටික් ගන්නවා. මතක මොනවද තියෙන්නේ? ඔව් පරණ බඩු ගන්නවා. මොනවද මේකේ ගත්ත බඩු? ඔව් බලන්නකෝ. අම්මට උඩු, යකඩ රිම්, රයිස් කුකර්, ගෑස් තනම මොනවද? ඕන මම ගන්නවා. අයින විමෙද? බඩු තියෙනවා. බඩු තියෙනවා. ඒ උඹ හැමදේම ගන්නවාද එතකොට? පරණ නම් ගන්නවා. පරණ බඩු ගන්නවා. අවුරුදු 50ක් එහා ගියේවා. පරණ වෙන ධර්මයට වටිනාකම වැඩි මාත්‍ය. යකෝ මේ අවුරුදු 80ක් පරණ ඒවා. අවුලක් නෑ. තියනවා. යවයි. කොහෙද මාත්‍ය බඩු තියෙනවා? ගේ ඇතුලේ. ගේ ඇතුලේ පරණ බඩු, ඇන්ටික් බඩු. මම දෙන්නම් ගෙල්ල ගතමනව හොයාගන්න එකයි ඇත්තේ. හරි. රාමේ ඊයේ රාත්‍රිත් මන් දැක්ක භයානක හීනයක්. ඒක තිබ්බේ මේ වගේ රූපයක් තමයි දින්නේ අත්තා. මේක මොකද්ද? ඔක්ටපස් මේ බෝවල්ලා අම්බෝ. ඒක බලන්න බෑ. කොළුවා කරා මොකද මං කළා මොකද මං මේක කරලා තියන්නේ බුදු අප්පෝ ගුණ කුත්තාවා වගේ. ඒ අප්පා තව දුරද? ගෙදර ළඟ. අටිනෝ යට තමනේ. වාසනාවන්ත ආච්චි අප්පා. මොකක්? ආච්චි ඉන්නවා. ඔබ ලස්සන ආච්චි. අපේ අතේ සතපෝච්චි අප්පා. ඒ කාලෙම ගියා. ඔයාට හොඳයි. ඔයාට පරණ උඩත් ආච්චි ඉන්නවා චෝ. අපේ අම්මා මුත්තාවත් දැකලා නෑ මේ වගේ දේ. තමන් සීල් ගන්න. මොකක් කිව්වා? සීල් ගන්න යන්. සිංගන්නේ. සීල් ගන්න. කොහෙ යන්න සිංගන්නේ? ඔය කිව්වා ඇති. යවල් සීල් ගන්න. යකෝ මේ කන් ඇහෙන්නේ නැද්ද මේ හොටප්පලා මේක තියාගෙන යන්. තම බාර දීලා ගියත් හොඳයි නේද? යකෝ මේ අඩකට කොටේ බර මේ වෙන්න මොදලාලි මේක තමයි සුපිරි භාණ්ඩේ. කලන්නේ කොළුවෝ මේ කොහෙද මාළු උස්සයි යන්නේ? මේ
අවුරුදු 80කට එහාගේ බඩු ගන්නවද ඒක මොකද මේ ගෑණි කෙනාවා? ඔව් මේ ඇන්ටික් බඩු ඇන්ටි එකත් තමයි අරන් බලයන් ඒක මට එපා ගෑණි එපා. ඒක මගේ ගෑණි මේ ගෑණි නෙවෙයි යකෝ ආච්චි ඒක මට එපා අප්පා මං ආවේ. ආච්චි අපිට වැඩි ඒ අප්පා මේක තියාගන්න එපා බයි. ඒයි